සුබ දවසක් ඔයාලා හැමෝටම. අදත් මගේ YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අපි බලමු හිසකෙස් වගේම සමත් පෝෂණීව තියාගන්න රස කෑමක් හදලා. ඉතින් මං අද ගෙදර තියෙන පළතුරු වලින් තමයි මේ පළතුරු සලාදය හැදුවේ. මං ඔයාලට කියලා දෙන්නම් කොහොමද මේ පළතුරු සලාදය හදන්නේ සහ මේ වගේ තියෙන ගුණ කොහොමද සමේ පැහැයට සහ කේශ වර්ධනයට උපයෝගී වෙන විදිහ. ලස්සන කොණ්ඩයක් ලබා ගන්න ශරීරයේ පිටින් වගේම අභ්‍යන්තරයෙන්ුත් හොඳ පෝෂණයක් ලබා දෙන්න ඕනේ. ඒ සඳහා නැවුම් පළතුරු, එළවලු දිනපතා ආහාරයට එක් කරගන්න ඕනේ. මම ඔයාලට කියලා දෙන්නම් මම මගේ අභ්‍යන්තර පෝෂණය සඳහා වගේම කේශ වර්ධනය සඳහා ගන්න හොඳ පළතුරු ගැන. මම මේ සඳහා භාවිතා කරන්නේ කෙසෙල්, අඹ, ඇපල් සහ දොඩම්. කෙසෙල් වල විටමින් B6 සහ පොටෑසියම් බහුලව තියෙන නිසා එමගින් හිසකෙස් ශක්තිමත් වීම, හිසකෙස් කැඩී යාම අඩු වීම සහ හිසෙහි තෙල් සමතුලිත කිරීමට උදව් වෙනවා. ඒ වගේම අඹත් hair growth එකට බහුලව උදව් කරනවා. මොකද අඹවල විටමින් A හා E බහුලව අඩංගු වෙනවා. ඒ නිසා හිසෙහි සම තෙතමනය කරනවා වගේම වියලිලා කැඩෙන හිසකෙස් වළක්වන්නටත් හිසකෙස් දිලිසෙන බව වැඩි කරන්නටත් මේ අඹවල විටමින් A බහුලව උදව් කරනවා. ඒ වගේම දොඩම් ගත්තොත් ඒ වගේ විටමින් C ගොඩක් තියෙන නිසා හිසකෙස් වැඩිම අඩු කරනවා වගේම හිස් කබලෙහි සම සෞඛ්‍යවත් කිරීමට උදව් කරනවා. ඇපල් වලත් විටමින් වර්ග ගොඩක් තියෙනවා. විටමින් A, විටමින් C හා ඇන්ටිඔක්සිඩන්ට් බහුලව අඩංගුයි. මේ විටමින් වලින් කරන්නේ හිසේ සම පිරිසිදු කරනවා වගේම හිස් හොටි තියෙනවා නම් ඒවා අඩු වෙනවා සහ හිස් මුල් ශක්තිමත් කිරීම සිද්ධ කරනවා. මේ හැම පළතුරක්ම ඔයාලා පළතුරු සලාදයකට කපනවා වගේ පුංචි කැබලි වලට කපාගෙන වෙනම භාජනයකට දාගන්න. ඔක්කොම පළතුරු චූටි කෑලි වලට කපලා වෙනම භාජනයකට දාලා කලවම් කරගන්න. ඒ වගේම ඔයාලා කන ගානට ලුණු කුඩු සහ ගම්මිරිස් කුඩු දාගන්න. ගම්මිරිස් කුඩු ගොඩක් දාන්න එපා ගෑස්ට්‍රයිටිස් වගේ තියෙනවා නම්. ඒ වගේම දෙහි බිඳු කීපයක් දාගන්න. මොකද දෙහි වල විටමින් C තියෙනවා. ඉතින් ඔයාලට මේක උදේට හෝ රෑට ආහාරයට ගන්න පුළුවන්. උදේට ගන්නවා නම් වඩාත් හොඳයි. ඇත්තටම බිසි ෂෙඩියුල් එකක් ගත කරන කෙනෙක්ට දිනපතා පළතුරක් ආහාරයට ගැනීමට අපහසුයි. ඒ නිසා සතියකට එකපාරක්වත් මේ වගේ එකක් හදාගෙන ආහාරයට ගන්න. මොකද පළතුරු වල විටමින් ගොඩක් තියෙන නිසා ඒක අපේ සමට වගේම කෙස් වර්ධනය වීමටත් ගොඩක් උදව් වෙනවා. ඔයාලත් මේ පළතුරු සලාදය ගෙදර හදලා බලන්න. ඒ වගේම මම මීට කලින් වීඩියෝස් කීපයක් කරලා තියෙනවා hair fall එක, එතකොට hair growth එක පිළිබඳ. ඉතින් ඔයාලට ඒ පිළිබඳ වැඩි විස්තර දැනගන්න ඕනේ නම් මගේ channel එකට ගිහින් බලන්න. ගෙදර තියෙන අමුද්‍රව්‍ය වලින් hair oil, hair tonic සහ hair shampoo ස්වභාවිකව හදාගන්නේ කොහොමද කියලා මම ඒ වගේ විස්තරාත්මකව පැහැදිලි කරලා දීලා තියෙනවා. මාත් එක්ක අද එකතු වුණ ඔයාලා හැමෝටම ස්තුතිවන්ත වෙනවා වගේම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. මාත් එක්ක රැඳී සිටින්න. තවත් මේ වගේ වටිනා වීඩියෝ බලන්න මාව subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. ඉතින් ඔයාලා හැමෝටම සුබ දවසක්.